ඔයගලන්ට දෙයක් පෙන්නන්න ආවා. මේ තුඹ කරවිල. තුඹ කරවිල ඔයගලන් කාලා තියෙනවද? මම මේ තුඹ කරවිල ගත්ත පාපති දෙකක් එක දවල්ට කන්න. ගොඩක් වෙලාට බත් කනවා මම අඩුයි. තුඹ කරවිල පෙන්නන ගමන් මේ අම්මලාට පෙන්නන්න හිතුණා මේ අපේ බබාගේ දවල් කෑම එක. මේ තුඹ කරවිල කන්න හරි ආසයි අපේ බබා. මේ තුඹ කරවිලයි මේ ඉස්සෝ මේ පොත්තත් එක්ක මම තඹගත්ත කායි ලුණු ටිකක් දාලා එයාට දෙනකොට මේක පොත්ත අයින් කරන්න ඕන. ඉස්සෝ දෙන්න ගොඩාක් හොඳයි පුංචි බබාලට. බබාගේ ඇලර්ජි චෙක් කරලා ඉවර වෙලා පුංචි පැටියට ඉස්සෝ එයා කන පැටියෙක් නම් පුංචි බබාට ඉස්සෝ දෙන්න ගොඩක් මේ ප්‍රෝටීන් බහුල ආහාරයක් තමයි ඉස්සෝ කියන්නේ. ඊට පස්සේ මම මේ බිත්තර බැදගත්තා. ඒකට මේ චීස් ටිකක් දාලා මොසරෙලා චීස් එක දාලා තමයි මම මේ බිත්තර ඔම්ලට් එකක් වගේ හදාගත්තේ. දැන් දවල් කෑම එකද මේක තමයි පුංචි පැටියාගේ. අවුරුද්දයි මාස 2යි අපේ පුංචි පැටියට වයස. එයාගේ දවල් කෑම එක. ඉතින් දැන් ඔයාගේ පුංචි පැටියත් සමහරකට කෑම ප්‍රතික්ෂේප කරනවා කියලා කියනවනේ කන්නේ නැහැ. එහෙම කියලා දැන් අර ඉස්සර හදලා දුන්න තලපේ දැන් දෙන්න එපා. අවුරුද්දට වැඩි බබෙක් නම් ඉන්නේ මේ වගේ විවිධ කෑම ටික ටික තියලා දෙන්න. එතකොට එයා මේක කනවා. චුට්ටු කෑම අත්හදා බලනවා. දැන් අපි මගේ බබාට මම අද දෙන්නේ මේ ටික තමයි. මේ මෙනු එක තමයි අද දෙන්නේ. ඉතින් එයාට අද මම බත් තියන්නේ නැහැ. මේකට සමහරක් වෙලාවට බත් දෙනවා. සුදු බත් ටිකක්, මැල්ලුම්, පලා වර්ග එහෙම දෙනවා. අද දෙන්නේ මේ ටික. ඉතින් එයාට දැන් මේකේ ඉස්සොයි මේකයි කෑවොත් ඉතින් මේ දවල්ට අද දවසට එයාට ප්‍රමාණවත්. දැන් අවුරුද්දට වැඩි බබෙක් නම් ඉන්නේ කවන්න යන්නත් එපා. බත් වැඩිපුර කෑවොත් තනිකර පිෂ්ටනේ. ඉතින් බත් දෙනවට වඩා එළවලු මේ වගේ ව්‍යංජනෙම වෙනම දාලා බත් චුට්ටක් එක හඳුන්වා දෙනවා නම් ඒක වඩාත් හොඳයි. මේ තුඹ කරවිල එක මම හදලා තියෙන්නේ තෙල් විතරක් දාලා. තෙලෙන් හදලා තියෙන්නේ මේකට මම පොල් කිරි දාලවත් නැහැ. සාමාන්‍ය අපි ගෙදර උයන විදියට හදන්න. මම මේකට මිරිස් දාන්න නැතුව කහයි තුන පායි විතරයි දැම්මේ. දැන් අපේ ගෙදර අපි කන ටිකම තමයි මම පුංචි පැටියටත් දෙන්නේ. මොකද මම මේකට මිරිස් දාලා නැති නිසා. ඒතු යාට මේ වගේ කිරට කෑමක් හැදුවොත් ඒගලන්ට වෙන් කරනවා මේව. ඉතින් අපිත් හදලා අපිටත් එක්කම තමයි මම මේ මෙනු එක හදලා තියෙන්නේ. ඉතින් අපිත් කනවා පුංචි පැටියටත් දෙනවා. තුඹ කරවිල කියන්නේ මාරම ගුණ එළවුලක්. මේක මේ වගේ කෑම පුංචි බබාලට පුරුදු කරන්න. දැන් මේක අපේ බබාට එම අතර දුන්නාම එයා කනවා. මේක තුඹ කරවිල වගේ තිත්ත නෑනේ. රසයිනේ. මේක පුදුම රහක් තියෙන්නේ. නිකන් සාමාන්‍යයෙන් මේ අපි අර තෙලෙන් හදාගන්න තියෙන්නේ. මම පස්සේ රෙසිපි එකක් දාන්නම් මේක කොහොමද හදන්නේ කියලා. ඉතාලම ලේසි හදන්න. ඉතින් මම දැන් ගත්ත තුඹ කරවිලත් එක්ක කන්න දවල්ට මම මේක තමයි කන්නේ තුඹ කරවිලත් එක්ක. පුළුවන් නම් ඉස්සු මේ වගේ ලොකු ඉස්සු ගන්න අරගෙන බොක්ස් එකකට වෙන් කරලා තියාගන්න. දවස් 3කට එක සැරයක් විතර මේ වගේ එකක් හොඳටම තම්බලා පොත්ත ඉවත් කරලා බබාගේ අතට දෙන්න කන්න එක ගොඩාක් හොඳයි. ඒ වගේ මේ තුඹ කරවිල එක හදනකොට මේක දෙකට කපාගෙන මේ ඇටේ පිටින්නේ මේක හදාන්නේ අපි. මේ ඇට අයින් කරන්නේ නෑනේ. ඉතින් මේව ඇට අපිට නම් කන්න පුළුවන්, වැඩි හිටි කටියට කන්න පුළුවන්. දැන් බබාට කවනකොට මේකේ මේ ඇට ටික අයින් කරන්න. අයින් කරලා පුංචි පැටියට දෙන්න. මොකද ඇට එයාලට තාම දිරවන්නේ නැහැ. අනිත් එක මේ වෛර වෙන්න පුළුවන්. මේ වගේ දැන් බලන්න මේකේ ඇට නෑ. මේ පොත්ත විතරයි තියෙන්නේ. මෙන්න මේ විදියට පොත්ත පිටින් පුංචි පැටියට දෙන්න. මේ පොත්ත එයා කනවා. කොහොම එකට කැම ටික දාලා බබාට දෙන අම්මා කෙනෙක් නම්, يعني අවුරුද්දට වැඩි බබෙක් නම් ඔයාට ඉන්නේ. එහෙම දෙන අම්මා කෙනෙක් නම් ඒක නතර කරගන්න. මොකද බබා කැම වල රස අඳුරගන්නේ නැහැ. අපේ කැම වලට හුරු වෙන්නේ නැහැ. ඒක හරි කරදරයක් වෙනවා. අනිත් එක බබාට දිරවන ප්‍රශ්නත් ඇති වෙනවා. ඉතින් අවුරුද්දට වැඩි බබෙක් නම් ඉන්නේ මේ වගේ. හැමදේම ප්ලේට් එකට වෙන් කරලා දාලා ටික ටික එයාට කන්න දෙන්න. අතට දෙන්න නැත්නම් අතින් කන්නේ නැත්නම් පුළුවන් නම් කවන්න. බොහෝ වෙලාවට අතින් දෙන එක හොඳයි. ඉතින් ගොඩක් වෙලාවට අම්මලාට තියෙන ප්‍රශ්නයක් බබා කන්නේ නැහැ. දැන් අර කලින් හදපු කෑම එක කන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඔව්. එයාලා ටික ටික වර්ධනය වෙනකොට කන්නේ නැහැ. ඉතින් කෑම වෙනස් කරන්න ඕනේ. රස වෙනස් කරන්න ඕනේ බබාලට. අවුරුද්දට වැඩි පුංචි පැටියෙක් නම් ඉන්නේ. ඔයාලා හදන කෑම වලට දැන් පුංචි පැටියව ටික ටික හුරු කරගන්න. ගොඩක් වෙලාවට මම දවල්ට බත් කනවා හරි අඩුයි. මේ වගේ කෑම තමයි කන්නේ. ඉතින් මේ තුඹ කරවිලත් එක්ක මේ පාන් එක මාරම රහයි. ඊපස්සේ ඔයාලට මම රෙසිපි එක දාන්නම්. අදලා කාලා බලන්න තුඹ කරවිල මාරම ගුණ කෑමක් වගේම හරිම රස කෑමක්.